යසෝදරා වගේ බිරිඳක් ලැබෙන්නේ ඒ විදිහටම පින් තියෙන බෝධිසත්වයන්ට නෙවෙයිද? තමන්ට සුදුසු කෙනානේ තමන්ට ලැබෙන්නේ. ඒ නිසා ඔයාලට ලැබිච්ච මහත්ය ඔයාලට සුදුසු මහත්ය. නුසුදුසු කසාදයක් නැහැ. අම්මලා කියනවා නුසුදුසු තැනකට දුන්නා කියලා. නැත, කර්මෙන් ඈට සුදුසු තැනයි. කර්මෙන් ඔහුට සුදුසු බිරිඳයි. සුදුසු අයට ලස්සනට පොරොන්දම ගැලපිලා. තමන් එයා තමාව බඳින්න කැමති නම් තමන්ටත් එයාට කැමති නම් නැත අලුතෙන් පොරොන්දු බලන්න. මේ දෙන්නාගේ විවාහය සිද්ධ වෙනවා නම් ඒකම තමයි කර්මෙන් ගලපපු පොරොන්දම. සංසාරේ තමන් අන් අයට කුණුහරුප කියා කන්දොස් කිරියාවේ බැරි වෙන්න, කනට නිහඬතාවයක් නැති වෙන්න සංසාරේ තමන් අන් අයට සැර දාලා තියෙනවා නම් බැඳපු ගෑණිගේ කට කච ගානේ මේ ස්වාමියාට නම් බලපන්න බෑ. තමන් බිරිඳක්ව ස්වාමියා අල්ලේ නටවලා තියෙනවා නම් බේබදු මිනිහාගෙන් තමන් විඳින දුක් කන්දනාව ඈට වනක්වන්න බෑ. සුදුසුයි ඔය කසාදය. ඈ හිතුවා මට සුදුසු මිනිහා මේ දැන් ලැබිලා තියෙන්නේ. බේබද්දෙක්. කට උඩ බීගෙන ඇවිල්ලා වමනේ කර කර ඇඳී ඉන්නවා. නෑ මොකද කලි කෑම එක වතුර එක ඔක්කොම මේසෙ තියලා වහලා දැන් තියෙනවා. මිනිහා බීගෙන ආරෙන් එනකොට ඉක්මනට පිළිකාන්නෙන් ගිහිල්ලා කේල් පඳුරේ හැංගෙනවා. මිනිහා බීලා බතු කාලා බිම හලාගෙන වතුර හලලා බත් හලලා ගිහිල්ලා ඇඳේ පෙල්ලෙනවා. මිනිහට නිින්ද ගියා කියලා දැනගන්නකොට හොඳ ඇවිල්ලා පැදුරක් දාලා මුදිය ගන්නවා.